රයිට්. දරුවනේ අයිබවන්. ඉතින් මේ රෙකෝඩින් එක ඔයාලා අහන්නේ 2025 උසස් පෙළ ලියන්න බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ 24 මේ වෙද්දි ලියලා ප්‍රතිඵල ලැබිලා ඉන්න. ඒ කියන්නේ සෙකන්ඩ් ෂයි හෝ තර්ඩ් ෂයි නැවත 2025 විභාගයට ලියන්න සූදානම් වෙන දරුවෙක් නම් මම කතා කරන්න පුතේ ඒ ඔයාලට. හරි. අහගන්න. දැන් මේ වීඩියෝ රෙකෝඩින් එක වෙන්නේ මැයි මාසේ මුල. හරි. ඒ කියන්නේ ප්‍රතිඵල ලැබිලා බොහොම සුළු කාලයක් තමයි මේ වෙද්දි ගිහිල්ලා තියෙන්නේ. හරි. එතකොට මම ඔයාලට කියන්න හදන්නේ ඉස්සරලාම අපේ පන්තිය ගැනවත් අපේ කරන වැඩපිළිවෙල ගැනවත් අනිත් පන්ති වලට සාපේක්ෂව අපේ තියෙන වැදගත් විශේෂ දේවල් නෙවෙයි. මුලින්ම මම ඔයාලට කියන්න සූදානම් වෙන්නේ මේ උසස් පෙළ ප්‍රතිඵල ලැබිච්ච දරුවෙක් විදිහට ඔයා ගන්න ඕන තීරණ මොනවාද, තීන්දුව මොනවාද සහ ඔයා ඉදිරියේදී හැසිරෙන්න ඕන කොහොමද සහ මේ ප්‍රතිඵලය නැවත ඔයා ඉහළ නංව ගන්න කොහොමද වැඩ කරන්න ඕන කියන එක ගැන. හරි. දරුවෝ මේ වෙද්දි ඔයාගේ රිසල්ට් එක මොකක්ද කියන මම දන්නේ නැහැ. සමහර විට ඒක සමහර ළමයෙක්ගේ B3ක් වගේ වෙන්නත් පුළුවන් නේ. කියන්නේ සෑහෙන හොඳට වැඩ කළා. හරි. පොඩ්ඩක් මොන හරි අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන් නේ. තව ළමයෙක් ඉන්න පුළුවන් B2යි B1යි C2ක් වගේ. ඇවරේජ් මට්ටමක් B1යි C2ක්. හරි. වැඩ කරලා නැත්තේ නෑ. හොඳට වැඩ කරලා තියෙනවා. B1යි C2ක් කියන්නේ හොඳ රිසල්ට් එකක්. නමුත් අර ඉන්ජිනියරින් මෙඩිසින් රිසල්ට් එකට යන්න මදි. හරි. එතනින් පස්සේ අපි ගත්තොත් එහෙම C2යි S1ක්. එහෙම නැත්තම් S3ක්. අන්තිම නරකම වෙන්න පුළුවන් කතාව. නරකම වෙන්න පුළුවන් දේ මොකක් හරි සබ්ජෙක්ට් එකක් ෆේල්. අනිත් දෙකට මොනවා හරි තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ෆේල්. හරි. එතකොට මෙන්න මේ ළමයා මේ වෙද්දි මානසිකව වැටිලා ඉන්නේ හොඳටම. හරිද? සෑහෙන්න වැටිලා ඉන්නේ. හේතුව තමයි මේ වගේ ප්‍රතිඵලයක් එනවා කියලා කියන්නේ එයාට මාර ප්‍රෙෂර් එකක් එනවා ඔළුවට. දෙමව්පියන්ගෙන්, යාළුවන්ගෙන්, ඊට පස්සේ පන්ති ගියපු ගුරුවරුන්ගෙන්, හරි? සරලම කතාව මේ ගුරුවරුන්ගේ ප්‍රතිඵල ASCII, හරි? මේ ප්‍රතිඵල සමහර ගුරුවරු ඉන්නවා හංගන්නම උත්සාහ කරන ප්‍රතිඵල. ඒක දැනෙනකොට ඒ කියන්නේ මම සර්ගේ පන්ති ගියා. හැබැයි මම වැඩේ කරගත්තා. දැන් සර් ලැජ්ජා වෙනවා. හරි? මම වගේ ළමයෙක් ඒ සර්ගේ පන්තියේ ඉඳීම පිළිබඳව. මොකද අසමත් ප්‍රතිශතයේ කොට තමයි මේ ළමයා එකතු වෙන්නේ. ඒ ගුරුවරයාගේ පන්තියේ අසාර්ථකත්වයේ පිළිබඳ මිනුමක් තමයි මේ ළමයි. හරි? ඒතර අන්න ඒ වගේ හරි ස්ට්‍රෙස් එකක් තියෙන වෙලාවක තමයි මේ කාණ්ඩේ ළමයි ඉන්නේ. හරි. එතකොට මම වැඩිපුරම ફોකස් කරන්නේ මේ කතාව ඇතුලේ මෙන්න මේ දෙගොල්ලන්ට. හරි. එතකොට පුතේ මෙන්න මේකේ දෙගොල්ල එක එක ප්‍රශ්න වලට මුහුණ දීලා ඇති. සමහර ඒවා තමන්ට පාලනය කරන්න බැරි දේවල්. සමහර ඒවා තමන් ගත්ත මෝඩ තීරණ හින්දා වෙච්ච දේවල්. හරි. සමහර ඒවා තමන්ගේ නොදැනුවත්කම නිසා. ඒ කියන්නේ තමන් හිතලා කරෙත් නැහැ. ඉබේ වුණෙත් නැහැ. හැබැයි අර තමන් හිතුවේ ඕන දෙයක් වෙච්චාවි කියලා හිටියා. එතකොට තමන් ඒ තත්ත්වයට ආවා. අන්න එහෙම ළමයි ඉන්න පුළුවන්. එතකොට ළමයි මම මෙහෙම කියන්නම් කතාව. දැන් ඔයා මේ වගේ රිසල්ට් එකක් ගද්දී හරි ඔයා සමහර විෂයන් තිබිලා තියෙනවා නිකන් ඕන දෙයක් වෙච්චාවි කියලා හිටපු. ඕන දෙයක් වෙච්චාවි. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකට මහන්සි වෙලත් නැහැ. මහන්සි වෙන්න උපනාවක් තිබිලත් නැහැ. හරිද? හරියට පන්ති ගිහිල්ලත් නැහැ. ඉතින් අවසානයේ මේ වගේ තැනක නතර වෙලා තියෙනවා. හරි? මේ ළමයෙක් එහෙම නැහැ. දැන් මේ මට්ටමේ වගේ ළමයෙක් කියලා කියන්නේ අරමුණකට වැඩ කරලා තියෙනවා. හරිද? හොඳට තියරි පන්ති ටිකට ගිහින් තියෙනවා. හරි? මේ නමුත් අර තමාන්ට එක්කෝ ලැබිච්ච කාලය කළමනාකරණය කරගන්න බැරි වෙලා. තේරුණාද? එහෙමත් නැත්නම් ඒ ළමයාගේ වැඩ කරන වේගය හරිම අඩුයි. හේමින් වැඩ කරන ළමයෙක්. ඒ හින්දා අදාළ අවුරුදු දෙකමාර ඇතුළත ෆස්ට් ෂයි ළමයෙක් නම් තමන්ගේ සම්පූර්ණ අසයින්මන්ට්ස් ඔක්කොම ඉවර කරගන්න බැරි වෙලා. ඒ කියන්නේ ටියුට්ස් ඉවර කරලා, පාස් පේපර් ලියලා, ඒවා ටයිමින් වලටත් ලියලා, වෙලාව හදාගෙන, ස්පීඩ් හදාගෙන ඒ ඔක්කොම කරගන්න බැරි වෙලා. උවමනාව නැත්තේ නෑ. උවමනාව තිබිලා තියෙනවා. නමුත් අර තමාගේ අවුරුදු දෙකමාර තුළ තියරි ළමයෙක් නම් එයා වැඩ සියල්ල ඉවර කරගන්න යට බැරි වෙලා. හරි? අන්න ඒක තමයි මේ ළමයාගේ හේතුව. හරි. ඒතර මම එයාලා ගැන කතා කරන්නේ නැහැ. මොකද මේ වගේ ළමයෙක් හරි ඊළඟ ෂයි එකේ තමයි 80% විතර සම්භාවිතාවයක් තියෙනවා ඉන්ජිනියරින් මෙඩිසින් යන්න. ඒ බැරි වුණත් හරිද? උඩම ෆැකල්ටි එකකට යන්න සාමාන්‍ය මේ වගේ රිසල්ට් එකක් A1යි B2කට A2යි B1කට
එහෙම නැත්නම් ඒ තුනකටම හදන්න හරි ලේසි. ඒ ළමයින්ට අර ලොකු අපේ මාර්ගෝපදේශනයක් ඕනේ නැහැ. මොකද ඒ ළමයා දන්නවා ගිය අවුරුද්දේ මොනවද වෙච්ච අඩුපාඩු කියලා. ඒ ළමයා දන්නවා මේ අවුරුද්දේ මොනවද හදාගන්න අඩුපාඩු කියලා. ඒ ළමයා දන්නවා තව චුට්ටක් වැඩ ටික කරා නම් මට මේක මේ තුනෙන් එකක් හෝ දෙකක් ඒකට නැත්නම් තුනම ඒකට දාගන්න පුළුවන් කියලා. ඒතර ඒ වගේ ළමයෙක් කොහොමත් වැඩ කරනවා. ඒ ළමයි පස්සෙන් පන්නන්න ඕනේ නැහැ. හරි? ඒ ළමයි පස්සෙන් ගිහිල්ලා ඒ ළමයින්ට කරනවද නැද්ද වැඩ කරනවද ඒව අපි මොනිටර් කරන්න ඕනේ නැහැ. ඒ ළමයා කරගන්නවා. ඒත් මම කරන්න මෙන්න මේ ගන්න කියන්නේ කතා කරන්නේ. හරි. අහගන්නකෝ. දරුවෝ සමහර ළමයි ඉන්නවා මේ ප්‍රතිඵල ආවට පස්සේ ගුරුවරයාව මුණ ගැහෙන්නවත් එන්නේ නැහැ. ඇයි? මොකද ඒ ළමයාට හරි හිතට දැනෙනවා ගිල්ටි ෆීලිං එකක්. මං ගැන වැරදි, තමන් හොඳ නැහැ, තමන් නරකයි, තමන් අදක්ෂයි. ඒතකොට තමන් මේක ස්ට්‍රීම් එකේ තමන් පොරක් නෙවෙයි. හරි? අන්න ඒ වගේ අර හරිම නෙගටිව් ෆීලිං එකක් එන ළමයාට. ඒ තමයි මේ ළමයිව අපිට හරි පාරට ගන්න අපිට ඒ ළමයින් එක්ක කතා කරන්නවත් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒ ළමෙක් මේ වගේ වීඩියෝ එකක් දකින්නවා නම් ඒක මං හිතනවා ඒ දරුවට මාර chance එකක්. අර වාසනාවකට මේ වගේ වීඩියෝ එකක් බලන්න හම්බෙන්නේ කියලා. හරි? ඒත් අහගන්නකො පුතේ. දැන් මම හරිද? මම ගත්තාම මම සෙකන්ඩ් ෂයි තමයි කැම්පස් යන්නේ. මම සෙකන්ඩ් ෂයි තමයි කැම්පස් යන්නේ. මට සෙකන්ඩ් ෂයි එකේ තියෙනවා ෆිසික්ස් වලට A එකක්, කම්බයින්ඩ් මැත්ස් වලට A එකක් සහ කෙමිස්ට්‍රි වලට B එකක්. හරි? එතකොට මගේ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් තියෙනවා. මට මොරටු යන්නත් පුළුවන්. නමුත් මම පේරාදෙනියට යනවා. පේරාදෙනිය ඉන්ජිනියරින් ෆැකල්ටි එකට. පේරාදෙනිය ඉන්ජිනියරින් ෆැකල්ටි. එතකොට මට තියෙන්නේ ඉලෙක්ට්‍රික් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික්. ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස් ඩිග්‍රී එකක්. ඒක පුතේ අතරමඟින් නවත්තපු එකක් එහෙම නෙවෙයි. හරි? සම්පූර්ණ අවුරුදු 4ම ඩිග්‍රී කම්ප්ලීට් කළා. හරිද? ඊට පස්සේ ඒ වගේ තියෙනවා ප්‍රොජෙක්ට්ස් ඒවා ඉවර කරලා ඊට පස්සේ ඒ වගේ තියෙනවා ට්‍රේනින් යන්න ට්‍රේනින් වලටත් ගිහිල්ලා සම්පූර්ණ ඩිග්‍රිය කම්ප්ලීට් කරලා උපාධි ප්‍රදාන උත්සවයකදී හරිද මගේ උපාධිය මම මේ විදිහට අරගෙන සම්පූර්ණ ඉවර කරපු කෙනෙක්. හරි? එතකොට අර සමහර සර්ලා දාන්නේ යටින් ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් යටින් දානවා මේ අර අන්ඩර් ග්‍රැජුවේට් නැත්නම් UG. දැන් එහෙම අකුරු දාන්න අවශ්‍යතාවයක් නැහැ මට. හරි? මම සම්පූර්ණ ඉවර කරපු කෙනෙක්. හරි? ඒ කියන්නේ 100% ඒ සුදුසුකම් සපුරපු ගුරුවරයෙක්. හරි? එතකොට මම කියන්න හදන්නේ පුතේ මගේ සෙකන්ඩ් ෂයි මෙහෙම රිසල්ට් එකක් එනකොට ෆස්ට් ෂයි එකේ තිබ්බේ මට බොහොම අඩු රිසල්ට් එකක්. හරි? එතකොට මේ මම ඔයාලට කියන්න උත්සාහ කරන්නේ පුතේ මම විඳපු සමහර දේවල්. ඒ කියන්නේ දැන් ෆස්ට් ෂයි එක දැන් මම කුරුණෑගල මලියදේවට ගියේ. එතකොට මම ඉස්කෝලේ යනකොට පුතා අර මගේ පන්තියේ හිටියා අති දක්ෂ සහ අතිශයින් මේකට කැප වෙලා වැඩ කරපු ළමයි. ඒ කියන්නේ ළමයි කියන්නේ මගේ යාළුවෝ. හරි? එතකොට අපි හැමෝම ගියා බොහෝ දුරට එකම පන්ති වලට. හරි? මමත් ඒ කාලේ හරි එක විෂයන් වලට එක උපකාර පන්ති වලට යනවා, ඉස්කෝලේ ඉගෙන ගන්නවා, හරිද වැඩ කරනවා. නමුත් අර ඒ වගේ හරි උනන්දුවෙන් ඉගෙන ගන්න පිරිසක් හිටියා. හරි? එතකොට පළවෙනි ෂයි එකේ ප්‍රතිඵල එනකොට හරිද? මට කැම්පස් යන්න පුළුවන්. හැබැයි ඉන්ජිනියරින් යන්න බෑ. හරි? එතකොට ළමයි මට මාර කනගාටුවක් හිතුණා. මං ගැන මාර නිකන් අර මගේ මං තුනම ෆේල් නෑනේ. හරි? ඒ වුණාට මට මාර මං ගැන අවුලක් හිතුණා. මොකද අර මගෙත් එක්ක එකට පන්තියේ හිටපු, එකට ඉස්කෝලේ හිටපු, හරිද? මගේ යාළුවෝ සෑහෙන පිරිසක් හිටියා. පළවෙනි පාරින්ම ඉංජිනේරින් සිලෙක්ට්. හරි? ඒතර මම හිටියේ කලවම් ක්ලාස් එකක. මම ඉංග්‍රීසි මීඩියම් කරපු නිසා සිංහල මීඩියම් කියන්නේ ඒතර මේ කවුද මේ බයෝමැත්ස් දෙගොල්ලම හිටියා. ඒක නිසා අපේ පන්තියේම මෙඩිසින් ගියපු යාළුවෝ හිටියා. මේ වෙද්දි හොස්පිටල්ස් වල වැඩ කරනවා. තමගේ ජොබ් එක කරන් යනවා. ඒතර ඉන්ජිනියරින් ෆැකල්ටි ගියපු යාළුවෝ ඉන්නවා. ඒතර ඒ ඔක්කොම යනකොට මට එතෙන්ට ය아가න්න බැරි වුණා. හරි? එතකොට ළමයි අර පළවෙනියටම දුක හිතෙන තැන තමයි පළවෙනියටම තමන් වැටෙන තැන තමයි හරිද? ඒ යාළුවන්ගේ ප්‍රතිඵල දැකීම. එයාලා ගැන ඊර්ෂ්‍යාවක් එහෙම නෙවෙයි හිතෙන්නේ. හැබැයි ලෝභකමක් හිතෙනවා. හරිද? මොකද තමන් එකට හිටපු යාළුවෝ අර ඒ රිසල්ට් එක භුක්ති විඳිනකොට සෝෂල් මීඩියා දානවා බොහොම හරි අම්මේ තාත්තේ අයියාට උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි ගුරුවරුන්ට බොහොම ස්තුතියි සමහර වෙලාවට යාලා වොයිස් කට් දෙනවා එක සර්ලාගේ හරිද එහෙමත් නැත්නම් ඒ ෆොටෝස් තියෙනවා එක හෑන්ඩ් බිල් වල ඒ ඔක්කොමත් හොඳයි කියන්නකෝ අපි දැන් දෙවෙනි පාර කරන්න කියලා පන්තියේ ගිහිල්ලා ඉඳ ගන්නකොට මෙන්න ස්ටේජ් එකට නැගලා එනවා ගිය අවුරුද්දේ එහා පැත්තේ මං හිටියේ මේ අවුරුද්දේ රිසල්ට්ස් එනකොට මං ආයේ එතනමයි ඌ ගිහිල්ලා ස්ටේජ් එකේ කතා කරනවා මොනවද කියන්නේ
කියනවා ඉතින් මෙහෙම මම මෙහෙම වැඩ කරා මෙහෙම කරා මම පාස් පේපර් මෙච්චරක් කරා මම අරව කරා හරිද එහෙම කරපු වැඩ ටික කියනවා දැන් එයා පොරක් හරිද මම එයත් එක්ක ළඟපාත හිටපු හරි හොඳ යහළුවෝ හැබැයි මම දැන් මේ වෙද්දි මේ ගේම් එකෙන් ෆේල් වෙච්ච පොරක් රිසල්ට් එක ෆේල් නෙමෙයි උනට මං ඉන්ජිනියරින් මෙඩිසින් යන්න බෑ කියලා කියන ඉතින් මට සාපේක්ෂව මං ෆේල් කියන එකේ හරි එතකොට ළමයි ඕක මාර විදිහට හිතට දැනෙනවා ඕක තව වැඩි වෙනවා සමහර සර්ලා ඊළඟ අවුරුද්දේ පේපර් ක්ලාස් වලට ගන්නවනේ පේපර් මාකින් පැනල් එකට එහෙම ඒතර එහෙම පේපර් මාකින් පැනල් එකට ගන්නකොට සහ එයාලගේ ඉන්ස්ට්‍රක්ටින් ටීම්ස් වලට ගන්නකොට හරිද ඒ යාළුවම ඉන්නවා ඉන්ස්ට්‍රක්ටින් ටීම් එකේ දැන් වැඩේ කියන්නේ සමහරලාට තේරෙන්නේ නැති ගාණක් කියලා දෙන්න පොරම එනවා එයාම එනවා හරි ඒතර ළමයි ඕක ජීවිතේ අර ටිකක් කාලයක් යනකොට නෝමල් වෙනවා හැබැයි පළවෙනි මාසේ දෙකේ ඒක හිතට මාර අවුලක් හරි ටික දහසක් අධ්‍යයක හරියනවා නමුත් ඒක මාර අවුලක් ඒතර ඔන්න පළවෙනියටම ඔයා හරිද වැටෙන තැන රිසල්ට්ස් නිසා හරිද ඔයාගේ වටේ පිටේ ඉන්න කට්ටිය ගොඩ ගිහිල්ලා ඔයාගේ රිසල්ට් එක උතරම අඩු වෙලා තියෙන එක හරි ඊළඟට මොකද්ද වෙන්න පුළුවන් දේ ඊළඟට වෙන්න පුළුවන් දේ තමයි ඔයාගේ පවුලේ ඉන්නවා නම් තව ඒ සබ්ජෙක්ට්ස් කරපු අයියලා අක්කලා එව නැත්නම් සම වයසේ කට්ටිය එයාලගේ ප්‍රතිඵල එක්ක හොඳට වැඩි වෙලා හරි එහෙම නැත්නම් එයාලා ඉන්ජිනියරින් මෙඩිසින් සිලෙක්ට් වෙලා හරිද එහෙම තිබුණොත් ඔයාට පවුලේ අය ඉස්සරහ මුණ දෙන්න බැරි කමකුත් එනවා හරිද ඒක ඔයාට විතරක් නෙමෙයි ඒක ඔයාගේ දෙමව්පියන්ටත් එහෙමම වෙනවා හරිද ඒක එයාලට ගිහිල්ලා කතා බහ කරන්න බෑ සමහර ලාවට ඉන්නවා ළමයාගේ රිසල්ට් ආවට පස්සේ අර අම්මා තාත්තවත් පොඩක් සමාජයට යන්න නැතුව චුට්ටක් කර නෑදෑයෝ මාස්ත්‍රේ නොකර චූටි දවසක් ඉන්නවා ලැජ්ජයි කියලා හරි වෙන දේවල් ඈ ප්‍රැක්ටිකලි වෙන දේවල් මේවා මම කියන්නේ හරිද මම අත්විඳලා තියෙන සමහර දේවල් ඔය කියන්නේ හරි මම අත්විඳ කියන්නේ මගේ පවුලේ නම් එහෙම අනිත් ඉන්ජිනියරින් ඩොක් මෙඩිසින් ගිහපු කවුරුත් හිටියේ නැහැ يعني මම මගේ යාළුවන්ගෙන් වගේ එකක් දැකලා තියෙනවා ඒ සිද්ධිය හරි එතකොට ළමයි ඔයාලත් ඒ වගේ මේ වෙලාවේ විඳවන කෙනෙක් වෙන්න පුළුවන් හරි අපි දැන් බලමු එහෙම කෙනෙක් ගොඩ ගන්න කොහොමද කියලා හරි එහෙම කෙනෙක් ගොඩ ගන්න පුතේ හරි මේ අවුරුද්ද හරි ලකී අවුරුද්දක් 25 A level කරන second shy third shy අකමන්නේ first shy දරුවොත් මේක අදාළයි හරි එයාලට නම් මේ අත්දැකීම නැහැ හරි හැබැයි හිතා ගන්න එහෙම වුණොත් මොනවා වෙයිද කියලා හරි පොඩි අයිඩියා එකක් ගන්න මත් මේ විදිහට ගියොත් ඔය වගේ වෙයි නේද සර් මමත් මේක හැදුන් නැත්තම් ඔතෙන්ට වැටෙයි නේද කියන ෆීලිං එක ඔයාලට දැනෙනවා දැන් හරි රයිට් එතකොට හිතලා බලන්න පුතේ ගිය අවුරුද්දේ ප්‍රතිඵල එනවා ප්‍රතිඵල නිකුත් වෙනවා ප්‍රතිඵල නිකුත් වෙලා නැවත විභාගයේ තියෙනවා ඔතන තියෙන්නේ මාස 3ක 4ක විතර කාලයක් ප්‍රතිඵල ආවෙත් පරක්කු වෙලා එතකොට ඉගෙනීමෙන් ඈත් වෙච්ච ළමයා ප්‍රතිඵල එනකන් කියලා සෑහෙන දවසක් වෙනත් දෙයක් කර කර හිටියා එක්ක රස්සාවක් වෙන්න පුළුවන් එක්ක කෝස් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෙදරටලා ටීවී බල බල හිටියා වෙන්න පුළුවන් පොත්පත් වලින් සෑහෙන කාලයක් දුරස් වෙලා ළමයා මේ අවුරුද්දේ සාපේක්ෂව එහෙම නැහැ හරිද අපි බලාපොරොත්තු වෙච්ච කාල සීමාව ඇතුළතම ප්‍රතිඵල ආවා දින කිහිපයක් එහා මෙහා වුණා එච්චරයි හරි එතකොට මේ ප්‍රතිඵල ආවා කියලා කියන්නේ ඔයා පොත්පත් වලින් ඈත් වෙලා අනිත් අවුරුදු වලට සාපේක්ෂව අඩු කාලයක් තමයි නිකරුණේ කාලේ නාස්ති කරේ. කියන්නේ පොත්පත් වලින් පරිබාහිරව වැඩ කරේ බොහොම චූටි කාලයයි. ඒක ප්ලස් පොයින්ට් එකක්. මොකද ඔයාට විෂය කරුණු අමතක වෙලා අර එක්සෑම් එක අර විභාගය ගැන තිබ්බ උනන්දුව උවමනාව අඩු වෙලා ගිහින් නෑ අනිත් අවුරුදු වල තරම්. අනිත් අවුරුදු වල ළමයි තරම් ඔයාට ඒක බලපාලා නෑ. හරි. ඒක පළවෙනි ප්ලස් පොයින්ට් එක. දෙවෙනි ප්ලස් පොයින්ට් එක තමයි විභාග මේ වෙද්දි ෂෙඩියුල් කරලා තියෙනවා. හරි. ඒතර ඔයාලගේ විභාගයේ නොවැම්බර් මාසේ තියන්න දැන්ට සැලසුම් කරලා තියෙනවා. හරි. ඒක අපි හිතනවා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව වෙයි කියලා. මොකද ප්‍රතිඵල නිකුත් කරන එකත් හරියටම කියපු විදිහට වුණානේ. හරි. ඒතර අර ටිකක් ප්‍රතිපත්තිමය පොඩි පාලනයක් දැන් ලංකාවේ යනවනේ. ඉතින් ඒකින්ද මේ ප්‍රතිපත්තිත් එක්ක මට හිතෙනවා හරි මේ විභාගයේ කිසිම දෙයක වෙනස් වෙන්නේ නැහැ කියලා. වෙනස් වුණත් වෙනස් වෙන්නේ ඈතට මිසක් ළඟට එන්නේ නැහැ. හරි. ඒ හින්දා ඔයා මතක තියාගන්න මාස 6ක් ලැබෙනවා ඔයාට. විභාගයේ සඳහා සූදානම් වෙන්න මාස 6ක් ලැබෙනවා. හිතන්නකෝ ඒක ත ප්ලස් පොයින්ට් එකක් නේ. ගිය අවුරුදු ළමයින්ට මාස 3-4න් ලෑස්ති වෙන්න ඕන. තියරි කවර් කරගන්න ඕන. හරි? AB මට්ටම දක්වා ගැඹුරු ගණන් හදන්න ඕන. හරිද? පේපර් කරන්න ඕන, ස්පීඩ් දා ගන්න ඕන, ප්‍රැක්ටිකල් කවර් කරගන්න ඕන. හරි? ඕන.
ගෙසින් ටික වෙනම බලා ගන්න ඕන. යකෝ ඔය ඔක්කොම මාස 3-4න් කරන්න පුළුවන්ද? හරි එහෙම ප්‍රශ්නයක් ළමයින්ට තිබ්බා ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ ළමයින්ට ඒක ප්ලස් පොයින්ට් එකක් වෙනවා මාස 6ක් හෝ විභාග කල් යන්නේ නැති වෙයි. හරිද? කොහොමත් මාස 6කට ආසන්න මාස 6ට එහා ගියපු කාලයක් වලට තියෙනවා. හරි. දැන් එතකොට ඔය ඔක්කොම තුරුම්පු ටික අතේ තියාගෙන ඔයා මෙදාපාර මොකද්ද කරන්න හදන්නේ? ඔයා මෙදාපාර කරන්න හදන්නේ මොකද්ද? හරි. මම පුතේ මේ වීඩියෝ එක අන්තිමේ අපේ පන්තිය ගැන කියනවා. හරි ඔයාට මේ කතා ටිකට වඩා වැදගත් වෙන්නේ පන්තිය කරන ප්ලෑන් එක නම් ඔයාට පුළුවන් මේ හරිය ස්කිප් කරලා බලන්න. නිදහස තියෙනවා. හරි. ඒක නිසා මේක වීඩියෝ එකක් විදිහට දාන්නෙත් මම ඒකයි. ලයිව් එකක් දැම්මොත් එහෙම සමහර ළමයින්ට මේ දවස්වල හැමෝම එක එක දේවල් කියනවා ඔළුව පිරීලා තියෙන්නේ මට සර් රුව වැඩක් නැහැ. මට ඕන පන්තිය කරන ප්ලෑන් එක කියන දරුවෙක් නම් මේ ටික ස්කිප් කරලා ගිහින් බලන්න. හැබැයි මේ වෙලාවේ අන්තිමටම වැටිච්ච හරියට සැලැස්ම හදාගන්න බැරි ළමයි ඉන්නෝ නම් මේක මාර වටිනවා ජීවිතේට. හරි. හොඳයි. එහෙනම් ඔන්න ප්ලස් පොයින්ට්ස් දෙකයි. හරි. ඊළඟට අපි මෙහෙම කතා කරමු. පුතා ඔයා ෆස්ට් ෂයි හෝ සෙකන්ඩ් ෂයි මූණ දීලා ඉන්න දරුවෙක් නම් හරි. එතන ඔයාගේ මෙන්න මේ ප්‍රතිඵල ඉහළ නංව ගන්න සාපේක්ෂව වැඩි කාලයක් ලැබෙනවා. සහ ඔයා විශේෂයෙන් බාහිරව ගිහිල්ලා තියෙන බොහොම පුංචි කාලයයි. හරිද? ඔය දේවලුත් එක්ක අලුත්ම දේ තමයි මේ අලුතින් පටන් ගන්න අර මාස 6ක අඩු කාලයකින් සිලබස් ඉවර කරන සැලසුම්. හරි. දැන් ඉස්සර අපි ඉගෙන ගන්න කාලෙදී පුතේ මෙහෙම ට්‍රෙන්ඩ් එකක් තිබුණේ නෑ ලංකාවේ. එතකොට අදාළ විෂය කරුණු ටික මිස් වුණා නම් මිස් වුණාම තමයි ආය අල්ල ගන්න ක්‍රමයක් නෑ. සෝෂල් මීඩියාස් නෑ. හරිද? ටෙලිග්‍රෑම් WhatsApp අනම්මනම් මුකුත් නෑ. YouTube පාවිච්චි වෙන්නේ නෑ. පාවිච්චි වුණත් ඒ වගේ විෂය කරුණු එච්චර අන්තර්ගත නෑ. හැබැයි මේ වෙද්දි ඔයාලට ඒ අන්තර්ගතයේ සෑහෙන්න වැඩි දියුණු වෙලා තියෙනවා. හරි? රයිට්. ඒකත් එක්ක ඔය Zoom වගේ ඇවිල්ලා තියෙන නිසා නේ ඔයාලට සෑහෙන්න හොඳ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් හැදිලා තියෙනවා. හරි? ඉගෙන ගන්න ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් හැදිලා තියෙනවා. හරි. එතකොට පුතේ හොඳට තේරුම් ගන්න ඔයා දැන් මේ ගමනේ හරිද? ඔයා O level ලියලා මේකට එනකොට ඔය පට්ට මොරාල් එකකින් හිටියේ. පට්ට මොරාල් එකකින් හිටියේ. ඉන්ජිනියරින් යනවාමයි බයෝ කරලා මේක නම් මෙඩිසින් යනවාමයි කියලා පට්ට මොරාල් එකකින් හිටියේ ඔයා. නැද්ද? ඔව්. මේකේ කවුරුත් එන්නේ නැහැ. මම කවදාවත් ආර්ට් මම කවදා හරි ඇග්‍රි කරන්න යනවා. මම කවදා හරි සයන්ස් ෆැකල්ටි යනවා. හරිද? මම කවදා හරි වෙට් ෆැකල්ටි යනවා. මම කවදා හරි QS කරන්න යනවා. නේද? එහෙම එන්නේ නැහැ මේකට ළමයි. බහුතරයක් 99ක් ළමයින්ගේ එකම ඩ්‍රීම් එක වෙන්නේ කියන්නේ බයෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් කරනවා නම් හරි මැත්ස් කෙමිස්ට්‍රි ෆිසික්ස් කරනවා නම් හරි කියන්නේ IT ගැන මම කතා කරන්න යන්නේ නැහැ. හරි? ඒ දෙක කරනවා නම් ඒ ළමයාගේ 99%ක්ම හීනේ තියෙන්නේ මේකේ අන්තිමේ ඒ තුනක් එක්කලා හරිද? නැත්නම් ඒ දෙකයි B එකක් එක්කලා එක්ක ඉන්ජිනියරින් යනවා නැත්නම් මෙඩිසින් යනවා කියලා. හරි? ඒතර එහෙම පටන් ගන්න ළමයා පුතේ පළවෙනි වාර විභාගයේ ලකුණු වෙනකොට ඔන්න පළවෙනි ඩ්‍රොප් වීමට එනවා. ලකුණු අඩුයි. හරි? ඒතර දෙවෙනි වාර විභාගයට වාගෙනකොට තවත් ටිකක් අඩු වෙනවා. ඒතර ළමයාගේ අර ඉන්ජිනියරින් මෙඩිසින් ඩ්‍රීම්ස් ටික හීන ටික දැන් ටික ටික අඩු වෙලා ගිහින් ඉවරයි. හරි? අඩු වෙලා ගිහින් ඉවරයි. ඒතර ඊළඟ ටර්ම් ටෙස්ට් එක දක්වා වැඩ කරන්නේ කිසි ඌමනාවක් අරමුණක් උනන්දුවක් මුකුත් නැතුව. හරිද? සර්ලා පාඩම් ටික කරගෙන යනවා. ළමයාට එහෙම උනන්දුවක් නැහැ. තව වැටෙනවා. 13 වසරට එනකොට තමයි දැන් විභාග උණුහුම ටික ටික දැනෙන්න ගන්නේ. විභාග උණුහුම ටික ටික දැනෙන්න ගන්නේ. හරි? එතකොට පුතේ දැන් ඔන්න වැඩ කරන්න ඕනේ කියලා හිතෙනවා. හැබැයි මේකේ අගක් මුලක් කොනක් කිසි දෙයක් දැන් තේරෙන්නේ නැහැ. කොහොමද පටන් ගන්න ඕන? පහුගිය පාඩම් කවර් කරගන්නේ කොහොමද? මෙතනින් ඉස්සරහට පාඩම් ටික කවර් කරගන්න යද්දි අරව කවර් කරන්න වෙලාවක් තියෙයිද? මේ ඔක්කොම කරලා පේපර් ලියන්න වෙලාවක් තියෙයිද? හරිද? අන්න ඒ වගේ හරිම ස්ට්‍රෙස්ෆුල්. හරිද? හරියට hina වෙන්නේ නැහැ. යාළුවොත් එක්ක හොඳට කතා බහ කරලා කිසිම විනෝදයක් නැහැ. හරිද? නිකන් අර හරිම නිකන් කරුමයක් ගෙවනවා වගේ ෆීලිං එකක් තමයි ළමයින්ගේ ඔළුවේ තියෙන්නේ. හරි? ඉතින් ඕකත් එක්ක මහන්සි වෙනවා දඟලනවා. හැබැයි ලොකු දියුණුවක් නැහැ. හරි? ඔන්න එනවා 13 වසරේ දෙවෙනි වාරයට වගේ දැන් තමයි අර විභාග කිට්ටු වෙනවත් එක්කම සර්ලා අලුත් වැඩපිළිවෙල හඳුන්වලා දෙනවා. හරිද? ඒවත් එක්ක ළමයාටත් දැන් වමනා වෙනවා. හරිද? ඔන්න ළමයා පටන් ගන්නවා දැන් ටික ටික වැඩ කරන්න. ටික ටික වැඩ කරන්න. හරිද? අන්තිම මාසේ සෑහෙන වැඩ ගොඩක් කරනවා. හැබැයි ඉතින් ඒක එච්චර ඵලදායී නෑ. ඇයි ඒ? මොකද අර මුල හරියේ කවර් නොවිච්චා
එහෙම මාසෙන් දෙකෙන් හරිද සම්පූර්ණ ෆුල් කවර් කරගන්න හරිම අමාරුයි. අන්තිමේ මෙච්චර උනන්දුවකින් උවමනාවකින් මෙච්චර ආසාවකින් ආපු ළමයා ඉවර කරන්න මේ වගේ තැනකින්. සමහර ළමයි මේ හරිය හැදෙන්නෙම නෑ. අපි සෙකන්ඩ් ෂයිම කරමු මේ පාර බැරි වුණානේ කියලා සමහර ළමයි මෙතනින් පල්ලෙහාටම යනවා. හරිද? මේ හරිය දැන් මං හැදෙන්න ඕන කියලා හිතන ළමයා චුට්ටක් උඩට යනවා. අනිත් ළමයා මෙහිම පල්ලෙහාටම යනවා. හරි. දැන් මෙන්න මේ ගොල්ල ගැන තමයි මම මේ කියන්නේ. හරි? පුතේ ඔයා මේ A level එක මෙතනින් අතහැරලා දානවා නම් මම කියන්නේ. අතහැරලා දානවා නම් ෆස්ට් ෂයි ළමයෙක් හෝ සෙකන්ඩ් ෂයි ළමයෙක්. හරි? ඔයාට පුතේ ඔයාගේ තියෙන ප්‍රතිඵලේ මෙන්න මේ මොකක් වුණත් මේක A3කට හදන්න පුළුවන්. ඇත්ත කියන්න එපයි. A3කට හදන්න පුළුවන්. ලේසි නෑ පුළුවන්. කරපු අය හරිද? උදාහරණ විදිහට ඉන්නවා මේ ලංකාවේ ඕන තරම්. හරිද? ජීවමාන උදාහරණ අපි ගාව තියෙනවා. එතකොට ඔයා මේක අතහැරලා දාන්නේ ඊළඟ ෂයි එක අතහැරලා දාන්නේ මට මෙච්චර කරත් මේක දැන් ආයෙත් කරා කියලා වැඩක් නැහැ. මට A3ක් ගන්න බෑ. මට ඉන්ජිනියරින් හෝ මෙඩිසින් යන්න බෑ කියලා හිතලා නම් යන්න එපා. ආයෙ කරන්න. මොකද මේ කට්ටිය ඕන තරම් A3 දාලා තියෙනවා. ඔන්න පළවෙනි තර්කය. ඔයා නැවත A level කරන්නේ නැයි කියන තීරණයට ආවේ ඔයාට මහන්සි වුණොත් මේක ගන්න බැරි වෙයි කියලා හිතන ළමෙක් නම් නෑ එහෙම කරපු අය ඉන්නවා. ඔයාට ඒ අදහස අතහා ගන්න සිද්ධ වෙනවා. ආය ඊළඟ එක. පුතා ඔයාට හිතෙනවා නම් හරි ආර්ථික අපහසුතාව නිසා එහෙමත් නැත්නම් මොනවා හරි ගෙදර නංගි මල්ලි ඉන්නවා දැන් ඉගෙන ගන්නවා සෑහෙන්න. හරිද? එයාලා නම් මුලින් ඉඳලා වැඩ කරන බවක් පේනවා. දැන් අම්මා තාත්තා වුණත් ටිකක් එයාලා ගැන හොයලා බලනවා වැඩි. දැන් ඔයාට ගෙදරින් ක්ලාස් ෆීස් එහෙම ඉල්ලනකොට අර හිතේ පොඩි ගිල්ටි එකක් තියෙනවා. මොකද මම දැන් එකපාරක් කරගත්තේ නෑනේ. ඒ මිනිස්සු මං ගැන තිබ්බ බලාපොරොත්තුත් අතහැරලා වාගේ තමයි තියෙන්නේ. හරිද? එතකොට මට යාළගෙන් එහෙම ලොකුවට සල්ලි මුදල් ඉල්ලගෙන හරිද? මේ එහෙම මට මේකේ ලොකු දෙයක් කරන්න බෑ. දැන් මම යාළගේ ජීවිතයටත් පොඩි උදව්වක් වෙන්න ඕන. ආන් එහෙම ෆීලිං එකක් ඔයාගේ හිතේ තියෙනවා නම් ඒත් ඔයා A level කරන්නේ නැහැ කියලා ගන්න තීරණේ වැරදි. වැරදි. ඇයි ඒ? පුතේ මේ A level එක කරගන්න සල්ලි තියෙන්න ඕන කතාවේ යම් සාධාරණත්වයක් ඇති. හරිද? මොකද ක්ලාස් ෆීස් ගෙවන්න එපයි. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඔයාගේ උවමනාව මහන්සිය ඔයාගේ කැපවීම තියෙනවා නම් අර සල්ලි මුදල් කියන දේ පුංචිම පුංචි සාධකයක් විතරයි. හරි? අපි වුණත් අපේ ක්ලාසස් වල ඒ වගේ දැඩි ආර්ථික අපහසුතාව තියෙන දරුවන්ට අපි පහසුකම් හදලා දෙනවා ඒ අවශ්‍ය ගිණීම් කටයුතු කරගන්න. එකක් ඒක. අනිත් දේ තමයි පුතේ ඔයා මේ වෙලාවේ අතහැරලා දාන්න හදන්නේ ජීවිතේ මාස 6ක්නේ. මාස 6ක් කියන්නේ කොච්චරද සාමාන්‍යයෙන්? අවුරුද්දෙන් භාගයයිනේ. ඒතර ඔයාගේ ජීවිතයේ ආයු කාලයත් එක්ක බලපුවහම හරි ඔයා ඉස්කෝලේක එක වසරක මොකක් හරි අවුරුද්දක 12 වසරේ 10 වසරේ 9 වසරේ ඒ වසරක හරියටම භාගයක කාලයක් මේක. හරි? ඒතර මේ තරුණ වයසේදී පුතේ මෙන්න මේ වගේ මාස 6ක ඔයා ගන්න තීරණයකට පුළුවන් ඔයාගේ ජීවිතයේ ඉතුරු සම්පූර්ණ අවුරුදු ගානම තීරණය කරන්න. හරි? දැන් හිතන්න ඔයා මේ මාස 6 නැවත ඉගෙනීමටම A level එකටම වැය කරොත් ඔයාට නැති වෙන්න කියලා පුතේ මහා ලොකු දෙයක් නැහැනේ. ඔයා කෝස් එකක් කරොත් මාස 6ක කෝස් එකකින් ඔයාට රස්සාවකට යන්න බෑනේ අත්ත කතාව. ඒක කියයි සර්ටිෆිකේට් ලෙවල් කියයි ඊළඟ ලෙවල් කියයි අර ලෙවල් කියයි මේ ලෙවල් කියයි. හරිද? ඒ ලෙවල් ඔක්කොගෙම යන්න පුළුවන් ඔයාට. හැබැයි මාස 6කදී ඔයාට ඒකේ රැකියාවක් කරන තරමේ සුදුසුකමක් හදාගන්න බෑ. හරි? අනිත් එක ඒවට මාස 6කින් පස්සේ යන්න පුළුවන්. අය අලුත් ඉන්ටේක් එකක් එනවා. හරි? ඔයා මේ මාස 6 නැවත A level try එකක් දුන්නා කියලා ඔයාට නැති වෙන්න මහ ලොකු දෙයක් නැහැ. හරි? නැති වෙන්න මහ ලොකු දෙයක් නැහැ. හැබැයි ඔයා මේ මාස 6 ගන්න try එක අපි කියන විදිහට වැඩ කරලා ඒක සක්සස් වුණොත් හරි? ඔයා ඊළඟට අර දෙමව්පියෝ වෙනුවෙන් කරන්න යන යුතුයකම් ටික ඉහටත් උඩින් ඔයාට කරන්න පුළුවන්.
හරිද? ලංකාවේ සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක් හරි ලක්ෂ 3කට එහා සැලරියක් ගන්නවා කාලයක් ගියාට පස්සේ. හරි? කාලයත් එක්ක යාගේ සුදුසුකම් හදාගදී ලක්ෂ 3කට ආසන්නව ඉතින් එහා සැලරියක් ගන්නවා. ඒක ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන කෙනෙක් නම් හරි මම දන්න ලංකාවේ ගොඩාක් ડોක්ටර්ස්ලා ඉන්නවා. හරිද? ලක්ෂ 10න් එහා සැලරි එකක් ගන්නවා. හරිද? ඉතින් ඔයා මේ මාස 6 අතහැරලා දැම්මොත් ඔයා තෝරගන්න අනිත් මොකක් හරි සුදුසුකකින් යන රැකියාවකින් පුතේ මම හිතන්නේ මෙන්න මේකෙන් භාගික කියන්නේ අවම වැටුප හරිද මේ කියන්නේ සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක් කාලයක් ගියට පස්සේ ලබා ගන්න අවම වැටුප තියෙන්නේ හරි සාමාන්‍ය මේ වගේ මට්ටමකට යන ડોක්ටර්ස්ලා ඉන්නවා මේ ස්පෙෂලිස්ට් වෙලා ඒ වගේ වෙලා හරි මේ මගේ අත්දැකීමෙන් කියන්නේ මම දන්න තොරතුරු වලින් කියන්නේ මේ හරිද ඒතර මේකේ බලන සමහර අය ඉන්න පුළුවන් මේක පොඩක් එහා මෙහා අපගමනේ වෙන හරි එතකොට මේකෙන් භාගික වගේ සැලරියක් ගන්න එකත් මාරම කට්ටක් හරි එතකොට යා මේ මාස 6 මේ දේ වෙනුවෙන් කැප කරනවා කියන්නේ හරිද ඔයා මුළු ජීවිතේටම කරගන්න ලොකුම ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් හරි දැන් ඔය ඉන්වෙස්ට්මන්ට් එක නොකරන ළමයි ඉන්නව නේද ආන් එයාලා මැරෙනකන් විඳවනවා ඇයි මොකද පුතේ එයාලට විඳවන්න වෙන හේතු කාරණා ගොඩක් එනවා පළවෙනිම දේ තමයි අර රිසල්ට්ස් එනවත් එක්කම හම්බෙන දුක හරිද විඳින්න වෙන දුක කනගාටුව දෙවෙනි දේ තමයි හරි ටික කාලයක් ගියාට පස්සේ යහළුවෝ සාර්ථක වෙනවා හරි යාළුවෝ සාර්ථක වෙනවා ඒ කියන්නේ ෆස්ට් අයි එකේ කැම්පස් ගියපු යාළුවෝ කැම්පස් වල ඉඳලා හරි දෙක එක ෆීල්ඩ් විසිට් ගිහිල්ලා ට්‍රිප් ගිහිල්ලා හරිද එයාලගේ එක එක ෆන්ක්ෂන්ස් වල හරිද ලස්සන ෆොටෝස් වීඩියෝස් සෝෂල් මීඩියා වල තන යනකොට හරිද එයාලගේ අර යට ටැග් එකේ University of Peradeniya නැත්නම් University of Colombo නැත්නම් මොකක් හරි ලංකාවේ ගොඩාක් තියෙන ඒවා. ඒතොර යුනිවර්සිටි එක නමක් එක්ක මෙන්න මේ ෆන්ක්ෂන් එක කියලා දකින්නකොට හරිද? ඔයාට තනියම ඔයා මොකක් හරි කෝස් එකක් කර ඉන්නවා නම් හරිද? ඔයා මොකක් හරි පොඩි රස්සාවක් කර ඉන්නවා නම් ඒවා දකින්න ගානේ හරිද? ඔයාට මාර අවුලක් එනවා. දෙක. හරිද? එක තමයි එවෙලේ රිසල්ට් එනවත් එක්කම දැනෙන අවුල. දෙක තමයි අවුරුද්දක් විතර යනකොට හරිද අර ඒ ගොඩ දාගත් අයගේ ජීවිතයේ ගෙවන විදිහ දකිනකොට ඔයාට එන පසුතැවීම තුන්වෙනි එක තමයි ප්‍රබලම එක තුන්වෙනි එක අති ප්‍රබලයි මොකක්ද දන්නවද තුන්වෙනි එක නිකන් කනට ගැහුවා වගේ මොකක්ද දන්නවද තුන්වෙනි එක තමයි මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් ගත්ත ළමයෙක් ඊළඟ ෂයි එකේ කැම්පස් යාම ආයිතින් කනට ගැහුවා වගේ දැන් හිතන්නකෝ ඔයාට තියෙන මේ වගේ රිසල්ට් එකක් කියලා දැන් ඔයා මේ වැඩේ අතෑරලා හිතන්නකෝ මාස 6ක් මහන්සුණත් අනේ මට බෑ ඕන්නේ නැහැ කියලා ඔයා වෙන දෙයකට ගිහිල්ලා හිතන්නකෝ මාස 6න් පස්සේ හරිද A level ලියපු යාළුවන්ගේ ප්‍රතිඵල එනවා දෙවෙනි ෂයි එකේ සෙකන්ඩ් ෂයි එකේ ඔයාගේ යාළුවෙක්ගේ කාගේ හරි ඔයා දන්න කෙනෙකුගේ රිසල්ට්ස් ඇවිල්ලා ඔයාට හොඳටම මතකයි එයාගේ කලින් ෂයි එකේ ඔයත් එක්ක ලියපු ෂයි එකේ ප්‍රතිඵල තිබෙ බොහොම පුංචි ප්‍රතිඵලයක් හැබැයි මේ පාර එයා දඩ රිසල්ට් එකක් දාලා ආයෙත් ළමයි ඉන්න තැන ඉඳන් අඬන්න හිතනවා ඇයි ඔයා ගත්තේ පට්ටම මෝඩ තීරණයක් එතකොට ඔයා සංසන්දනය කරනවා යකෝ දැන් මේ මාස 6 මම මොනවද කරගත්තේ හරි එතකොට මම මේ මාස 6 දැන් රිසල්ට් එන්න තව මාස 4ක් යනවනේ ඒ මාස 10යි මේ මාස 10යි මම මොකද්ද කරගත්තේ දැන් මම මේ කරගත්ත කෝස් එක නැත්නම් මේ ගියපු මොකක් හරි මේ රස්සාවේ මං තාමත් එතනමයිනේ මමත් ඌත් එක්කම ඒ මාස 6 මහන්සි වෙලා විභාගේ ලියලා ඒ ප්‍රතිඵල ගත්ත අද මම කියන්නේ මාස 10ක විතර අද මම ඒ රිසල්ට් එකත් එක්ක මේ කම්පැනියට ආවා නම් අද පටන් ගන්නෙම මම මෙතන ඉන්නේ මේ උඩ තැනක ඉන්නේ මීට වඩා තේරුණාද මේ මම වැඩ කරන මේකෙම මට මෙතන රස්සාවක් ගන්න තිබ්බනේ මේ රිසල්ට් එකට තේරුණාද මම මේ කරන කෝස් එකේම මේ සර්ටිෆිකේට් ලෙවල් එක අතෑරලා අර ලෙවල් එකෙන් පටන් ගන්න තිබ්බනේ මට අයිතින් උදේ ඒ පරාජිත හැඟීම මාර ප්‍රබලයි ඒත් අන්නේ හින්දා තේරුම් ගන්න මේ මාස 6 ඔයා එළියට බහැලා ඒ ලෙවල් වලින් ඔයා ගන්න සක්සස් එකට වඩා මේ එල්ලිලා මේ මාස 6න් ගන්න සක්සස් එක අති ප්‍රබලයි එතකොට ඔයා මේක අතෑරලා වෙන දෙයකට ගිහිල්ලා හැබැයි මෙතන පල්ලෙහා හිටපු කෙනෙක් ඔතෙන්ට යනවා දකින්නකොට ඔයාට ළමයි ඒක මාර හිතට අවුලක් එනවා.
ඔන්න ඊළඟට ඔයා විඳවන තැන. හරි? ඊළඟට අපිට අරිය දුරට යන්න. අවුරුදු 7-8ක් ඉස්සරහට යන්න. හරි? දැන් අවුරුදු ගාණක් යනවා. හරි? අවුරුදු ගාණක් ගියාට පස්සේ පුතේ ඔන්න අවුරුදු 10ක් වෙන්න පුළුවන් මම දන්නේ නැහැ ඒක දෙක එක්කනට සාපේක්ෂයි. හරි? කාලයක් ගියාට පස්සේ ඔයාටත් එනවා ඔයාගේ ජීවිතයේ අර ලොකු ගෝල්ස් මොනවාද? දැන් ඔයාට උවමනයි හරි? ලොකු වාහනයක්. දැන් ඔයාට උවමනයි හරිද? ගෙදර නංගිලා මල්ලිලා ගොඩක් අය ඉන්නවනේ දැන් එයාලා ටික ටික ඉගෙන ඉස්සරහට එනවා. හරි? ඒතකොට දැන් ඔයාට උවමනයි එයාලට දෙමව්පියන්ගෙන් හම්බෙන දෙන්න තියෙන දේවල් ටික එයාලට දීලා තමන්ගේ නංගිලාට මල්ලිලාට දීලා ඔයාගේ ජීවිතේ ඔයාගේ ගෝල්ස් වා තනියම හදාගන්න. ඒ කියන්නේ ගියක් ඕන දැන් ඔයාට. හරිද? ඔයාට වාහනයක් ඕන දැන්. මොකද දැන් ඔයා විවාහ වෙන වයසක ඉන්නේ. එහෙනම් ඔයාට මේ වෙද්දී ඔයාට ඕනේ කරනවා ටිකක් ඒ කාලේ වෙදී ට්‍රෙන්ඩ්ස් තව වෙනස් වෙයිනේ. ඒ කාලේ හැටියට හොඳ වෙඩින් එකක්. දැන් මම මේ කියන කතා එක එක ළමයට සාපේක්ෂයි ඈ. හරි. ඔයාට ඕන වෙනවා මේ වගේ දේවල්. එතකොට පුතේ මතක තියාගන්න ලංකාවේ හරිද? ලංකාවේ බහුතරයක් මිනිස්සු ඉන්නවා. හරිද? බහුතරයක් මිනිස්සු ඉන්නවා. තමන්ගේ ජීවිතේ ඒ ගෝල්ස් වලට යන්නේ ලොකුවටම ණය වෙලා. ලොකුවටම හරිද? රටට හරිද එක එක බැංකු වලට ලෝන් ගහලා යාළුවන්ගෙන් සල්ලි ඉල්ලගෙන එහෙම. ඒ කියන්නේ තමන්ට තමන්ගේ ඉතිරි කරගත්ත මුදලෙන් හරිද? ඒ වගේ දෙයක් සැලසුම් කරගන්න අමාරු වෙන තත්යකට එනවා. එදාටත් ඔයා සංසන්දනය වෙනවා ඔයාගේ අර මේ වැඩේ කරගත්ත යාළුවොත් එක්කලා. පැහැදිලිද මං කියන දේ? හරි. එතකොට පුතේ මං ඔයාලට කියන්න හදන්නේ හරි මේ දේවල් හරියට කරගන්න නම් එදාටත් විඳවන්න නැතුව මේ වැඩේ කරගන්න නම් ඔයාට සිද්ධ වෙනවා මොකද්ද? ඔයාට සිද්ධ වෙනවා මේ ගේම ගහලා මේකෙන් සක්සස් වෙන්න. හරි? තේරුණාද කතාව? හරි. එතකොට පුතා තවත් ඉස්සරහට ගියොත් ඒකත් පහුගල තව අවුරුදු ගණනක් යන. තවත් අවුරුදු 15ක් විතර ඉස්සරහට යන. ඔන්න දරුවෝ ඔයා ඉගෙනගෙන ඔයා මෙතනින් එළියට ගිහිල්ලා ඔයා දැන් එතනින් එහාට ඉතුරු ජීවිතේ දේවලුත් කරගෙන යම් මට්ටමකට කොහොම හරි විසඳගෙන ඉස්සරහට යනවා. හරිද? ඒ කාලයක් එනවා දැන් ඔයාලා වැඩිහිටියෝ නෙමේ කෙලින්ම ඔයාලා දෙමව්පියෝමයි. අන්න ඔයාලා දෙමව්පියෝ වෙන දවසක හරි? ඔයා දෙමව්පියෝ වෙන දවසක ඔයාට එනවා දැන් ප්‍රශ්නයක් මොකද්ද? ඔයාගේ දරුවොත් අධ්‍යාපනයේ වටිනාකම අධ්‍යාපනයේ ඒ දේවල් ගැන ලොකු අවධානයක් දෙන්න. හරි? ඒ අවධානය දෙන වෙලාවට පුතේ එයාලට තේරෙනවා නම් ඔයා ඒ කියන්නේ එයාලගේ දෙමව්පියෝ ඒ කාලේ ඒවා හරියට කරගෙන නැහැ කියලා. හරි? ඒවා හරියට කරගෙන නැහැ. ඒ කාලේ අපේ අම්මලා තාත්තලා අපිට මෙච්චර උපදෙස් දෙන දෙමව්පියෝ වෙච්ච එයාලත් හරි ඒ කාලේ ඒවා කරගෙන නැහැ. ඒ වගේ සාර්ථක වෙලා නැහැ. හරිද? ඒතර එයාලා මොනවද ඒ කාලේ කරේ? අන්න ඒ ෆීලිං එක දැනෙනකොට පුතේ ආය ඔයාලට උත්තර දී ගන්න බැරි වෙන තැනක් එනවා. හරි? ඕක තමයි ඊළඟ කාරණය. හරි? හරි. එහෙමනම් මම දැන් ඔන්න ඔයාලට පැහැදිලි කරා පුතේ එක එක අධ්‍යයනවලදී ඔයාලට මේවා දැනෙන විදිහ. හරි? තමන්ගේ ජීවිතේ A level ගමන සාර්ථක කරගත්තේ නැත්නම් ඔයාලට එක එක අවධිවලදී මේක දැනෙන විදිය. හරි? අවසාන වශයෙන් මම අන්තිම කතාවක් කියන්නම් මේකේ. පුතේ ඔයාලා වැඩිහිටියෝ වෙලා හරිද ජීවිතේ අන්තිම කාලෙට එන කාලයක් එනවනේ. ඒක වෙන තව අවුරුදු ගානකින්. හරිද? ඒ වෙනකොට පුතේ ඔයා කරන්නේ හරිද සමහරට මේවා සංසන්දනය කරන්න. ඒ කියන්නේ ඔයාගේ ළඟ ඥාති කවුරු හරි ඉන්නවනම් මම මේ කියන ජීවිතය ගත කරන. හරිද? අන්න ඒ කෙනෙක් ඉන්නවනම් අසසියෙක් ඉන්නවනම් කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මේක ඇත්තද බොරුද කියන එකව කල්පනා කරලා බලන්න. හරි? සමහර ඒ වගේ වැඩිහිටියෝ ඉන්නවා ජීවිතේ සම්පූර්ණ අවුරුදු 40ක් 50ක් වෙනකම්ම 60ක් වෙනකම්ම දුවලා අර හැල්මේ දුවලා විතරයි තියෙන්නේ. රස්සාවට යනවා බස් එකේ එල්ලිලා ආපහු වෙනවා. හරිද? ඊට පස්සේ හරි මේ දවස් 7න් දවස් 6ක් විතරම රස්සාව. හරි කිසිම නිදහසක් නැහැ. කිසිම ට්‍රිප් එකක් ගිහිල්ලා නැහැ. ජීවිතේ කිසිම තැනකින් හොඳට කාලා බීලා නැහැ කඩේකින්. හරිද? හැමදාම ඉතුරු කරන්නම දඟලනවා. හැබැයි මේ වෙනකොට අවුරුදු 50 විතර ගෙවිලත් හැබැයි එහෙම ඉතුරු කරගත්තා මහ ලොකු සල්ලියකුත් නැහැ. දැන් අන්තිම කාලේ Tamanට දූල පුතාලා ඉන්නවා. හරිද? හැබැයි එයාලට එයාලගේ ජීවන ගමනේ දැන් එයාලට එක හීන තියෙන්න පුළුවන්. රට යන්න හීනයක් තියෙන්න පුළුවන්.
හරිද? එහෙම නැත්නම් ලංකාවේ වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා ජීවත් වෙන්න ආසාව තියෙනවා වෙන්න පුළුවන්. නගරයට හොඳ තැනකට ගිහිල්ලා හරිද? ජීවත් වෙන්න ආසාව තියෙනවා වෙන්න පුළුවන්. හරිද? ඒ එකකටවත් එයාලට යන්න නිදහස නැහැ. මොකද එයාලා දෙමෝපියොත් එක්ක බැඳිලා ඉන්නවා. දෙමෝපියෝ දරුවෝ අතර තියෙන සම්බන්ධයත් එක්කලා. හැබැයි එයාලට එයාලගේ ජීවිත ගමන යන්න බැරි වෙන්න හේතුව වෙලා තියෙන්නේ ඔයාගේ ජීවන ගමනේ ඔයා ඉතුරු කරගෙන නැහැ. ඔයා හරියට රස්සාවක් කරලා නැහැ. අන්තිම ජීවිත කාලය වෙනකන් ඔයා කරලා තියෙන්නේ එදිනෙදා යැපිලා විතරයි. හම්බ කරගෙන වියදම් කරගෙන ඉඳලා. එතකොට තමන්ගේ දරුවෝ ඒ වගේ තැනකට එන දවසක් එනවා. එදාටත් සිද්ධ වෙන්නේ එයාලට බරක් වෙලා තමන් ඉන්න චූටි කාලේ තමන්ගේ දෙමෝපියන්ට බරක් වුණා. හරිද? ඊට පස්සේ එයාලා තමන්ගේ දෙමෝපියෝ ජීවිතේ ඉවර කරලා යන කාලේ වෙනකොට අර එදිනදා හම්බ කරගෙන කන තැනට ආවා ඔයා. ඒකත් අන්තිම කාලේ වෙනකොට තමන් හම්බ කරගෙන කන්න බැරි තැනට ආවා. හරිද? ජීවිතේ මුල් අවදිය තමන්ගේ දෙමෝපියන්ට බරක් වුණා. ජීවිතේ අන්තිම කාලේ තමන්ගේ දරුවන්ට බරක් වෙන්න වෙයි. තේරුණාද මං කියන දේ? හිතලා බලන්න ඔයාට මේ වගේ පුංචි කාලෙක කැපකිරීමක් කරන්න බැරි වීම ඔයාගේ ජීවිතේට ටාගට් එකක් නැතිවීම. ඔයාගේ ජීවිතේට ටාගට් එකක් නැතිවීම. හරිද? ඔයාගේ ජීවිතේ ඒම් එකක් නැතිවීම. හරිද? ඔයාගේ ජීවිතේ ඔයාට වැඩ කරන්න පෞරුෂයක් නැතිවීම. බලන්න ඒක විඳවන්න වෙන කාල සීමාව කොච්චරද කියලා. හරි? ඉතින් ඒකින්ද මේක සෙල්ලමක් නෙවෙයි. හරි? මේක ආවට ගියාට කරන්න එපා. දැන් ඔයාට තේරෙන්න ඕන. හරි? මම මේ කිව්වේ ඔයාගේ පැත්තෙන් විතරයි. ඔයාගේ පැත්තෙන් විතරයි. ඒ වුණාට හිතලා බලන්න මේක ඔයාගේ දෙමව්පියන්ගේ පැත්තෙන්. හරිද? තමන්ගේ දරුවා ඉංජිනේරින් මෙඩිසින් යාම. හරිද? ඒ වගේ වෙදනලාවක් දාගෙන හරිද රටේ මේ වගේ හරිද ශ්‍රේෂ්ඨ ඒ වගේ නේ රස්සාවක් කරන එක. හරි? මේ ඉතින් ඒක කොච්චරක් දෙමව්පියන්ගේ හිතටම සැනසීමක්ද? හරි? අන්න ඒ දේවල්. හරි? එතකොට සමහරවිට තමන්ගේ නංගි මල්ලි එන්නේ තමන්ගේ අඩිපාරේ. හරි? තමන්ගේ නංගි මල්ලි හරි ආදර්ශයට ගන්න තමන්ව. හැබැයි දැන් තමන් නිකමෙක් වෙනවා නම් කිසිම ටාගට් එකක් නැහැ, කිසිම ඉගෙනීමක් නැහැ, කිසිම උවමනාවක් නැහැ මේ ජීවිතේ ගොඩ යන්න. එමුණහම හරිද? තමන් ගොඩ දාන්න බලාගෙන ඉන්න තමන්ගේ නංගි මල්ලිට වුණත් හරිද? එයාලගේ ජීවිතේටත් ඒක ලොකුවට බලපාන්න පුළුවන්. හරි? ඉතින් මම ඔයාලට කියන්නේ පුතේ මෙච්චර දේවල් කියලා අන්තිමේ මොකද්ද? මේ ටික කාලේ නැවත වැඩ කරන්න. ඔයාගේ ජීවිතේ මේ මාස 6ක් කියලා කියන්නේ හරිද? මුළු ජීවිත කාලෙත් එක ගත්තහම පුංචි කාලයක්. හැබැයි මේ මාස 6 වැඩ කරන්න උනන්දුව තියෙන ළමයෙක්ට අනිත් අවුරුදු වලට සාපේක්ෂව මේ මාස 6 ඇතුලේ කාලය ගත්තොත් එයාට මේ ටාගට් වෙනුවෙන් යන්න එතකොට ඒක ලොකු කාලයක්. හරි? ඒකින්ද සාපේක්ෂව හිතන්න, සාපේක්ෂව තේරුම් ගන්න ඔයා වැඩ කළ යුතුමයි. හරි. එහෙනම් මම මෙතනින් එහාට කතා කරනවා අපේ පන්තිය ගැන. පළවෙනිම කාරණය තමයි පුතේ අපේ පන්තියේ මේ මාස 6 තුල අපි සිලබස් එක සම්පූර්ණයෙන් කවර් කරනවා. හරි සම්පූර්ණයෙන් කවර් කරනවා. දෙවෙනි කාරණය ප්‍රැක්ටිකල්ස් කිසිම අඩුපාඩුවක් නැතුව මම දැකලා තියෙනවා සමහර සෝෂල් මීඩියා වල තියෙන ප්‍රැක්ටිකල් තියෙනවා. හරිද? මේ ඒක එක පැත්තකින් හොඳක් අනිත් පැත්තෙන් අර වගේ බලපානවා. කොහොමද? සමහර කරුණු තියෙනවා ඒ කරුණු ලිව්වට විභාගයට ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? සමහර කරුණු සමහර ගුරුවරුන්ගේ තියෙනවා පැහැදිලි කිරීම ඒවා විභාගයේ දක්වා ගැඹුරටම යන්නේ නැහැ. උඩින් පල්ලෙන් කරුණු ටික කියලා ඉවරයක් කරනවා. නැහැ. අපි ප්‍රැක්ටිකල් කතා කරනවා. ඒ කතා කරන ප්‍රැක්ටිකල් එක ඉවර වුණාට පස්සේ ඒ ආශ්‍රිත පාස් පේපර් ගණන් පාස් පේපර් ප්‍රැක්ටිකල් ටිකත් අපි හැමම ඒ ළමයින්ට හදන්න උදව් කරලා දෙනවා. හරි? ඒ මඟ පෙන්වීම දෙනවා. රයිට්. 3 පුතේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. පේපර් ක්ලාස් එක පටන් ගන්න. පේපර් ක්ලාස් එක පටන් අරගෙන පුතේ අපි පේපර් ක්ලාස් එකේ ෆුල් පේපර් හොඳේ ෆුල් පේපර් එහෙම් මෙහෙන් ගානක් දෙකක් අහුලලා හදපු පේපර් නෙමේ ෆුල් පේපර් සම්පූර්ණ ෆුල් පේපර් ඔයාලට එවනවා සහ ඔයාලා ලව්වල් ලියවනවා ඒ ලියවලා ඒ වගේ ලකුණු ලබා දෙනවා අපේ පේපර් මාකින් පැනල් එකේ ඉන්නවා එයාලා හරහා අපි ඔයාලට සම්පූර්ණ ෆුල් පේපර් එක බලලා ලකුණු දාලා සේරම ලබා දෙනවා
හරිද? ඊට අමතරව මේ පේපර් ක්ලාස් එක හරහා ඔයාලගේ එන අඩුපාඩු හරිද? අඩුපාඩු ඒවා සාකච්ඡා කරන්න අපි වෙනම මීටින්ග්ස් ගන්නවා. අඩුපාඩු සාකච්ඡා කරන්න වෙනම මීටින්ග්ස් ගන්නවා. ලොකුම දේ තමයි පුතේ, වැද්දගත්ම දේ තමයි අපි මේ සියලුම දේවල් කරන්නේ full live class වලින්. full live online. ඒ කියන්නේ පුතේ සමහර පන්ති මම දැකලා තියෙනවා එක්කෝ ඒවා රෙකෝඩින්. එහෙමත් නැත්තම් ඒවා ෆිසිකල් පන්තියක් කරනකොට ඒකට කැමරාවක් හයි කරලා ඒ වෙලාවේ ලයිව් දෙන පන්ති. දැන් මම ඒ ගුරුවරුත් එක්ක නේද මම පොරක් කියලා කියන්න මේවා උලුප්පා දක්වනව නෙවෙයි. ඒ වගේ බලපෑමක් තියෙනවා. මොකද්ද බලපෑම? උදේ ඒ වගේ ෆිසිකල් පන්තියක් දෙනවා නම් ලයිව් ස්ට්‍රීම් කරනවා නම් ඒ ගුරුවරයා ෆිසිකල් පන්තියේ ළමයින්ටවත් ඔන්ලයින් ළමයින්ගේ පන්තියේ ඉන්න ළමයින්ටවත් හරියට ඇහුම්කන් දීලා එයාලගේ එන ගැටලු निराකරණය කරන්න ගුරුවරයාට ප්‍රමාණවත් තරම් වෙලාව ලැබෙන්නේ නැහැ. හරි? මොකද ෆිසිකල් පන්තියේ චීට් එවන්න ඕන හරිනම් එහෙනම්. හරිද? ඒ චීට් කියවලා ඒවට උත්තර දෙන්න ඕන. මොකද ඒවා තුලේ වැදගත් ප්‍රශ්න තියෙනවා. හොඳේ. මොකද ගුරුවරයා එකම පාඩම දැන් අවුරුදු ගාණක් උගන්වනකොට එයා යම් රටාවකට හුරු වෙලා තියෙන්නේ. ඒ ගුරුවරයා යම් රාමුවකට හිර වෙලා තියෙන්නේ. ඉගෙන ගන්න ළමයා හැම රාමුවකට කොටු වෙලා නැහැනේ. ඒක ඉගෙන ගන්න ළමයාට එනවා සමහර වෙලාවට හොඳ ප්‍රශ්න. හරිද? ඒවා ඇත්තටම තර්කානුකූල ප්‍රශ්න. හරිද? ඒවා ගුරුවරයා දැනගන්නේ ඩිරෙක්ට් දරුවාගේ එන ප්‍රතිචාර වලින්. ඉතින් ළමයා ෆිසිකල් පන්තියේ චීට්ස් එවනකොට අනිවාර්යෙන් ඒවා කියවන්න ඕන. දැන් ඔන්ලයින් ළමයා ඒවා chat එකේ අහනකොට ඒවට උත්තර දෙන්න ඕන. ඉතින් මම හිතන්නේ ෆිසිකල් පන්තියක් ලයිව් දෙන එක ඇතුලේ ඒ කියන දේවල් 100% කවර් වෙන්නේ නැහැ. හැබැයි අපි කරන්නේ ෆිසිකල් පන්තියක් ඔන්ලයින් දෙන එක නෙමෙයි. අපි කෙලින්ම ඔන්ලයින් පන්තියක්මයි කරන්නේ. අනිත් එක පුතා ෆිසිකල් පන්තියකදී කොටු වෙනවා ගුරුවරයා බෝඩ් එකට. මොකද ෆිසිකල් ළමයා බෝඩ් එකනේ බලන්නේ. හරිද? එතකොට ඔන්ලයින් පන්තියකුයි ෆිසිකල් පන්තියකුයි දෙකම එක සැරේ කරන ගමන් ප්‍රොජෙක්ටර්ස් වල වීඩියෝස් ප්ලේ කරගෙන එහෙම කරන පන්ති ළමයි තමයි අපිට කියන්නේ හරි අඩුයි. හරිද? ඒවා ඔන්ලයින් ළමයටත් පෙන්නලා ෆිසිකල් ළමයටත් පෙන්නලා කරන්න හරිම අමාරුයි. හැබැයි පුතේ මතක තියාගන්න අපි මේ ෆුල් ලයිව් ඔන්ලයින් ක්ලාස් වල වීඩියෝස් සියල්ල ඔයාලට ගෙනල්ලා පෙන්නනවා. කොහොමද පෙන්වන්නේ? මෙන්න බලා ගන්න. හරි? ඔන්න බලා ගන්න පුතා. මේ තියෙන්නේ මොකද්ද මේ? මේ තියෙන්නේ පදාර්ථයක් ඇතුලේ ඉලෙක්ට්‍රෝන වල ගමන. හරිද? මේවා මේ විදිහට අපි ලයිව් ක්ලාස් එක ඇතුලේ ඔයාලට මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ගෙනල්ලා පෙන්නනවා. හරිද? ඊට පස්සේ බලන්න දැන් මේ වගේ දේවල් පැහැදිලි කරනකොට බෝඩ් එකේ ඇඳ හිතා ගන්න මවා ගන්න මේක මෙහෙම වෙයි. ඒව මුකුත් නෑ. අපි කෙලින්ම ප්‍රැක්ටිකලි ඒවා වෙන විදිහ ඔයාලට සිමියුලේට් කරලා පෙන්නනවා. හරි? ඒ විතරක් නෙමෙයි. ඔය සංකීර්ණ රූප සටහන් අදිද්දි සමහර සර්ලා ඒවා පෑනෙන් අඳිනවා කාටවත් හොයන්නවත් බෑ. නැත්නම් මාකර්ස් වලින් එහෙම අඳිනවා. හරි? එතකොට බලන්න පුතේ අපි ඒ වගේ දේවල් හරි? ඒ වගේ අපි දේවල් ඔයාලට හරි ගෙනල්ලාම පෙන්නනවා. හරි? ඒ කියන්නේ වර්නියර් කැලිපර්ස්ද ඒ වගේ මිනුම් උපකරණ වල වීඩියෝස්. හරි? අපි ඔයාලට පෙන්නනවා. නිකන් බලන්න උදාහරණයක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ ගෝලමානයක්. දැන් රිවිෂන් ළමයෙක්ට මේ රූප සටහන් බෝඩ් වල ඇඳ හරිද? ඒ වගේ කාලේ නාස්ති කරන්න වෙලාවක් නැහැ. පොඩි කාලේ ඉනි තියෙන්නේ. ඒතර අපි මෙන්න මේ වගේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා මේ වගේ උපකරණ ඔයාලට ගෙනල්ලා පෙන්නනවා. හරි? මේ බලන්න තවත් උපකරණ මේ වගේ තියෙනවා. හරි? මේ වගේ සංකීර්ණ රූපයක්. හරි? ඔයාලට ඇඳලා කරලා පෙන්වන්න යනකොට සාපේක්ෂව වැඩි වෙලාවක් යනවා. හරි? අපි මේක ෆුල් ඔන්ලයින් කරන නිසා හරිද? අපිට ඒ ගැටලුව එන්නේ නැහැ. හරිද? ඔයාලට 100%ක් ෆිසික්ස් වල තියරි A to Z තේරුම් ගන්න පුළුවන් විදියට අපි මේ වැඩේ කරගෙන යනවා. හරි? ඊළඟට කියන්න දෙයක් නැහැනේ. රෙකෝඩින් ක්ලාස් දාන සර්ලා ඉන්නවා. ඒ කියන්නේ පරණ අවුරුදු වල කලින් අවුරුදු වල කරපුවා රෙකෝඩ් කරගෙන තියන් ඉඳලා ඒවා ප්ලේ කරලා පෙන්නනවා. ඒතර පුතා ඒකත් මම දකින්නේ
අර කියන ප්‍රශ්න තියෙන ගැටලු තියෙන පන්තියක් විදිහටමයි. ඒතර අපි කරන්නේ එහෙම නෙමේ 100% online 100% full live. හරි එහෙමයි පන්තිය කරන්නේ. ඒතර ඔයාලට හරි අපේ පන්තියේ විශේෂත්වය ඕක. හරි එතකොට කවද්ද මේ පන්තිය තියෙන්නේ? කවද්ද මේක පටන් ගන්නෙ? හරි මං ඊට කලින් මේ චූටි කතාවක් කියලා ඉන්නම්. පුතා දැන් මේ මාස 6 වැඩ කරද්දී ඔයාලට තමන්ගේ ප්‍රගතිය බලා ගන්න ඕන. මම මේ යන්නේ හරි ට්‍රැක් එකේද? දැන් ෆස්ට් ට්‍රයි එකේදී වෙච්ච අවුල ඕකනේ. ඒකින්ද ඔයාලට අපි මෙන්න මේ පේපර් ක්ලාසස් වල තව බෝනස් දෙයක් තියෙනවා. progress report ප්‍රගති වාර්තා. progress reports ඔයාලට එවනවා. අපි සියරම ටියුට්ස් කුරියර් කරනවානේ ගෙවල් වලටම. එතකොට අපි progress reports එවනවා. ඒකට තමන්ටම progress report update කරලා බලන්න පුළුවන්. ඔයා සාධනීය මට්ටමකට ඇවිල්ලා තියෙනවද කියලා. හරි? right. එතකොට පුතේ අපි පේපර් ක්ලාස් එක කරනවා next level පේපර් ක්ලාස් එකක්. practicals ටික කරනවා past papers එවත් එක්කම. මාස 6න් full syllabus cover කරනවා. මතක තියාගන්න වැදගත්ම දේ ඔයා physics වලට F එකක් හෝ S එකක් තියෙන ළමයෙක් උනත් ප්‍රශ්නයක් නෑ. අපි ඔයාව A එකකට හදනවා. ඒක ඔයාලට දෙන්න පොරොන්දුවක්. හරිද? හැබැයි අපි කියන පිළිවෙලට අපි දෙන පැවරුම් ටික, අපි දෙන වැඩ ටික ඔයා තිතට කරන්න ඕනි. හරි? එතකොට අපි මේ මාසයකට පාඩමක් අපි කරගෙන යන අතරතුරේ ඔයාලට ඒවට homework paper දෙනවා. ඒවා කරන්න ඕන. ඒ වගේ විවරණ දානවා. ඒවා බලලා අඩුපාඩු හදා ගන්න ඕන. හරිද? ඔයා තනිකරම මේ මාස 6 අනිත් හැමදේම පැත්තකට කරන්න. හරිද? ඔය අනවශ්‍ය විදිහට ෆෝන් පාවිච්චි කරන ඒවා. අනවශ්‍ය විදිහට හරිද කාලේ නාස්ති කරන ඒවා, ටීවී බල පැය ගණන් ඉන්න ඒවා. බත් එක ගන්න කන්න ගියාම ෆෝන් එක අතට ගන්නවා. බලබොම පැය භාගයක් විතර කෑම කාලා. ඒවා. හරිද? සමහර ළමයි ඉන්නවා මේ විභාගයේ තියෙන ස්ට්‍රෙස් එක නිසාම හරිද අනවශ්‍ය විදිහට නිදිනවා. පන්ති හරි ලැබිලා ගෙදරත් නිදිනවා. ඔන්ලයින් පන්තියක් අතරමැද්දෙත් යනවා නිදිමත එනවා. හරිද? පාන්දරට නැගිටලා පාඩම් කරන්නෙත් නැහැ. රැට පාඩම් කරන්නෙත් නැහැ නිදා ගන්නවා. අන්න ඒ වගේ තියෙන කම්මැලි ගති ටික අතහැර ගන්න ගේම ශ්‍රී ලංකාන්න පුළුවන් ලස්සන. හරි. එතකොට පුතේ අපේ පන්තිය තියෙන්නේ සතියට දින දෙකක්. සතියට දින දෙකක්. කවදද? පුතේ අපේ පන්තිය තියෙන්නේ සිකුරාදා. හතේ ඉඳන් 10:00 වෙනකම්. ඊළඟ දිනය සෙනසුරාදා. හතේ ඉඳන් 10:30 වෙනකම්. ඊට අමතරව පේපර් ඩිස්කෂන්ස් තියෙනවා. ඒ වගේ දින මම දැනුම් දෙන්නේ නැහැ. ඒවා පන්තියට ආවට පස්සේ දැනගන්න පුළුවන්. හරි? right. ඒතර පුතේ මේක full online. හරිද? full live. ඒ කියන්නේ recordings දෙනවා. ඒ කියන්නේ සමහර ළමයි ඉන්නවා නම් මේ time වලට එන්න බැරි ළමයින්ට එයාලට කරන්න දෙයක් නැහැ. ඉතින් එයාලට පන්තියේ recording එක දෙනවා. හරි? පන්තිය හැබැයි live සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඉතින් ඔයක තමයි වැඩපිළිවෙල පුතේ. ඒතර පටන් ගන්න පාඩම් මොනවාද? අපි පටන් ගන්නවා මේ සිකුරාදා. පටන් ගන්නවා මේ සිකුරාදා. සිකුරාදා කියන්නේ කවද්ද? දෙවෙනිදාද? දිනේ රේල් මැයි. සිකුරාදා කියන්නේ දෙවෙනිදා. ඒ කියන්නේ අනිද්දා මේ වීඩියෝ එක කරලා දාන දවස් ඉඳලා දවස් දෙකක්. හරි? ඒතර මැයි 2 සිකුරාදා අපි පටන් ගන්නවා ධාරා විද්‍යුතය. විභාගයට ආසන්නව ලකුණු 20ක් 15 වෙන්නම් උඩ. හරි? ආසන්නව 15 උඩ ලකුණු 20කට ආසන්න වෙන ලකුණු ගාණක් තියෙන ප්‍රධානම පාඩම තමයි ධාරා විද්‍යුතය. ඒක උගන්වන්නෙත් වෙන කවුරුත් නෙමේ. ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් කරපු හරිද? ඒ සුදුසුකම් තියෙන ගුරුවරයෙක්. ෆුල් ඩිග්‍රී කම්ප්ලීට් කරපු ගුරුවරයෙක්. ඒතර මැයි 3 සෙනසුරාදා අපි පටන් ගන්නවා යාන්ත්‍ර විද්‍යාවේ නිව්ටන් නියම ඉඳන් කොටස් ටිකේ ගණන් හදන්න. හරිද? නිව්ටන් නියම, ගම්‍යතා සංස්ථිතිය, ඝර්ෂණය, ගුරුත්ව කේන්ද්‍රය ඒ සම්බන්ධ ගණන් ටික හදාගෙන යනවා. හරි. එතකොට පුතේ ඔන්න ඔකයි වැඩපිළිවෙල. මෙතනින් පස්සේ ජූනි මාසේ ඉඳලා මේ පාඩම් ওই විදිහට කරගෙන ගිහලා මාස 6න් සිලබස් කවර් කරනවා. බය වෙන්න එපා. ඔයාලගේ වගකීම ගන්නවා. හරි. එහෙනම් ඕක තමයි පණිවිඩය. පන්ති සම්බන්ධ දැනුවත් කිරීම වලට පුතේ ඔයාලා මෙන්න මේ නම්බර් එකට WhatsApp කරන්න ඕන.
ඔන්ලයින් රිවිෂන් හරි ඔයාගේ නම ගම විස්තර ටික එවන්න ඊට පස්සේ තව දාලා තියට group link එක හරිද ඒක අරහ වුණනම් ඔයාලට WhatsApp group එකට add වෙලා ඉන්න පුළුවන් හරිද එතනිනුත් ඔයාලට ඔයාගේ වැඩ ටික ගන්න පුළුවන් හරි එහෙනම් වීඩියෝ රෙකෝඩින් එක මෙතනින් අවසానයි මම හිතනවා ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගන්න ඇති කියලා ඒ වගේම මේකේ link එක ගන්න පුළුවන් ඔයාලට හරිද ඔයාලා අඳුරන යාළුවෝ ඉන්න groups වලට හරිද ඒ වගේම යාළුවෝ අතර යවන්න මොකද මේ වෙලාවේ සෑහෙන්න වැටිලා ඉන්න තීරණයක් ගන්න බැරුව වැනි වෙනි ඉන්න හරිද මේ වෙලාවේ සෑහෙන්න ආතතියකින් ඉන්න ළමයින්ට මේ රෙකෝඩින් එක සෑහෙන්න ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් එහෙනම් හැමෝටම ජය වේවා අපි පන්තියේදී හම්බෙමු එහෙනම් ආයුබෝවන්